ට්‍රේඩිං කරන්න කැමති ඔන්ලයින් සල්ලි කන්න කැමති හැමෝම පිළිගන්නවා channel එකට. ඉතින් මගේ channel එකේ ඔයාලට කියලා දෙන්නේ ට්‍රේඩිං කරන විදිය ඔන්ලයින් සල්ලි හොයන විදිය පිළිබඳව. ට්‍රේඩිං කරන්න කැමති ඔන්ලයින් සල්ලි හොයන්න කැමති හැමෝම channel එක subscribe කරලා එකතු වෙන්න. අපේ WhatsApp group එකකටත් එකතු වෙන්න. ඔයාලට ගොඩක් දේවල් ඉස්සරහට ඉගෙන ගන්න හැකි. ට්‍රේඩිං කරන්න සපෝට් එකක් කරන්න සල්ලි නැති කට්ටියට නම් මම channel එක පටන් ගත්තේ. එහෙනම් වැඩි කතා නැතුව මේ වීඩියෝ එකට හැමෝම channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අද අපේ වීඩියෝ සීරීස් එකේ පස්වෙනි දවසේ මම මීට කලින් වීඩියෝ 4ක් කරලා තියෙනවා. ඔයාලා ඒ 4 බලලා සෙට් වෙන්න නැත්නම් වැඩක් නැහැ. ඔයාලට මෙතනින් සෙට් වුණා කියලා මේකේ තීරුම් ගන්න බැරි වෙයි. මුලින් ඉඳලා බලලා සෙට් වෙන්න channel එක subscribe කරලා අද අපි කරන්නේ trading view ගැන. එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ඔයාලා පළවෙනි වීඩියෝ 4 බලලා channel එක subscribe කරලා එකතු වෙන්න. හරි එහෙනම් වීඩියෝ එක යන කලින් බලමු මොකද්ද trading view කියන්නේ. ඔයාලට මම මීට කලින් වීඩියෝ එකේදී chart pattern කියලා දුන්නා. ඒ වගේ ඇනලයිස් කරන්න අපි මොකද්ද යොදාගන්නේ මාකට් එක ඇනලයිස් කරන්න අපි Binance chart එක වෙනුවට යොදාගන්නේ trading view එක තමයි. trading view එකෙන් තමයි අපි මාකට් එක ඇනලයිස් කරන්නේ. අපි මාකට් එක ඇනලයිස් කරන්න යොදාගන්න ඇප් එක තමයි trading view. ඒක නිසා හැමෝම මේක බලලා මේක හදාගන්න නැත්නම් ඔයාලට මාකට් එක ඇනලයිස් කරන්න වෙන්නේ නැහැ ඉගෙන ගත්තට. මම නැත්තම් ඉතින් අපි බලමු මොකද්ද මුලින්ම කරන්න ඕනේ කියලා. මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා මෙතන සර්ච් බාර් එකේ trading view කියලා සර්ච් කරගන්න. description එකේ පළවෙනි comment box එකේ ඔයාලට link එක දාලා තියන්න. හරි එහෙනම් ඊගාට ඔයාලා මෙන්න මෙතන එන මෙන්න මේ link එකට යන්න. මේ කළු පාටින් තියෙන link එකට යන්න. අනිත් link වලට යන්න එපා. මතක් කරලා මෙන්න මේ link එකට යන්න. හරි එහෙනම් අපි දැන් මේකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා මුලින්ම මෙන්න මෙතන get started for free කියන එකට යන්න. හරි එහෙනම් ඊගාට මෙන්න මෙතන sign up කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා කැමති email එක මෙතනින් තෝරන්න. ඊගාට ඔයාලා මෙතෙන්ට username එකක් දෙන්න. මම username එක දීලා මෙන්න මේ tick එක දාලා account එක හදාගන්නවා. හරි එහෙනම් ඔයාලගේ account එක හදාගන්න ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේකේ කොහොමද trading analyze කරන තැනට යන්නේ කියලා බලන්න. එහෙනම් ඔයාලා මුලින්ම මෙන්න මෙතන මේ උඩ තියෙන dot තුනට ඉරි කැලි තුනට යන්න. ඊට පස්සේ product වලට යන්න. එතන super charts තියෙනවා. හරි එහෙනම් ඔයාලා account එක හදාගන්න දැන් chart තියෙන තැනටත් ඇවිල්ලා ඉවරයි. දැන් බලමු මේකේ අපි ඇනලයිස් කරන්නේ ක්‍රිප්ටෝ මාකට් නිසා කොහොමද ක්‍රිප්ටෝ මාකට් දාගන්නේ කියලා. ඔයාලා මෙන්න මෙතනට යන්න මේ සිම්බල් සර්ච් කියන තැනට මේ AAPL කියලා මගේ නම් coin එක තියලා තියෙන්නේ. ඔයාලා මොන coin එකක්ද දන්නේ නැහැ. ඔයාලා එතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා ඔයාලා මෙන්න මෙතන ක්‍රිප්ටෝ කියන එකට යන්න. ඊට පස්සේ මෙතන all source වලින් Binance දෙන්න. ඊට පස්සේ මෙන්න මේ ටික ඩීලීට් කරන්න. එතකොට ඔයාලට පේනවා අපේ Binance crypto coin ටික තියෙනවා. අර දෙක හැමදේම මේ දෙක දැන් ඔයාලගේ දිගටම සේව් වෙනවා. මෙතන දැන් BTC coin එක දාගත්ත හැකි. ඊට පස්සේ ඔයාලා මෙතන කැමති නම් ඔයාලට පුළුවන් මෙතනින් ඩාර්ක් දෙයිමුන් කරලා කළු කරගන්න. මම නම් ඉතින් කළු කරලා වැඩ කරගන්න. ඒක ලේසි. ඔයාලත් කළු කරලා වැඩ කරන්න පටන් ගන්න කැමති නම් හරි එහෙනම් ඊගාට මේකේ වැඩ කරන විදිය ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම් ඔයාලට. මේකේ මේ ඉරක් තියෙන එකට ගියොත් ඔයාලට තියෙන්නේ මෙහෙම ඉරි කැලිය දෙන්න තියෙන්නේ. ඒකේ තව ටූල්ස් තියෙනවා. මේකේදී ඉරි කැලිය දෙන්න පුළුවන්. ඒ මහ ලොකු දේවල් නෑ. වැඩියෙන් භාවිත වෙන්නේ මෙන්න මේ ඉරි කැල්ල තමයි. මෙන්න මෙතන තියෙන ට්‍රෙන්ඩ් ලයින් කියන ඉරි කැල්ලෙන් තමයි ගොඩක් මාකට් එක ඇනලයිස් කරන්න භාවිත වෙන්නේ. ඉතින් ඒ ඉරක් ගැහුවාට අපිට පුළුවන් ඒකට නමක් ලබා දෙන්න. මෙතන දුන්නොත් අපිට ඒකට දුන්න එක ඔන්න ට්‍රෙන්ඩ් ලයින් කියලා දෙන්න පුළුවන්. ඒක අපි ට්‍රෙන්ඩ් ලයින් එකකටම ගහමුකෝ. මම අනිත් ඉරි කැල්ල දැන් ඩීලීට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේකේ අප් ට්‍රෙන්ඩ් ලයින් කියලා දුන්නාට පස්සේ දිගට මේකට ඉන්න මෙතන ටෙම්ප්ලේට් හදාගන්න. ඒක කරන්න කොහොමද කියලා වෙන්නන්න. මෙතන නම දුන්නා. ඊට පස්සේ ඊට පස්සේ මෙතන මේ ටෙම්ප්ලේට් කියන තැනට ගියා. save as ගියා.
මෙතනට ඔයාලා දැන් අප් ට්‍රෙන්ඩ් ලයින් එකේ නම් අප් ට්‍රෙන්ඩ් ලයින් කියලා දෙන්න නම ඊට පස්සේ සේව් දෙන්න ඕකේ කරන්න ඊට පස්සේ දැන් තව ඉරි කැල්ල මම මෙතනින් මේ පැත්තෙන් ගහන්නම්කෝ ඊට පස්සේ එතන ගිහිල්ලා මෙතන අප් ට්‍රෙන්ඩ් ලයින් කියලා දෙනවා අර වගේ ටයිප් කර කර දඟලන්න දෙයක් නැහැ ඔයාලටත් ඒ විදිහට ටෙම්ප්ලේට් හදාගන්න පුළුවන් එතන අප් ට්‍රෙන්ඩ් ලයින් කියලා දෙන්න විතරයි තියෙන්නේ ටයිප් කර කර දඟලන්න දෙයක් නැහැ ඊගාට තියෙන්නේ මෙතන ෆිබොනාචි ලයින් සහ ගෑන් බොක්ස් මේවා ඔයාලට මම ඉස්සරහට කියලා දෙන්නම් දැනට මතක තියාගන්න මේ කරන්නේ මෙන්න මේ වගේ වැඩ ටික ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන මේ එලියට විදියට තියෙනවා ආයි මෙන්න මෙතන හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එක තියෙනවා නිකන් දැම්ම ඒ වගේ දේවල් තියෙනවා ආයි මේක තියෙනවා ඊතලේ තියෙනවා මෙතන ඊට පස්සේ තියෙනවා මෙතන පැන්සලක් තියෙනවා ඕන දේවල් නැදගත්ත හැකි ආයි තියෙනවා ආයි වැදගත් වෙන එකට මෙතන තියෙනවා මෙන්න මේක ඒකෙන් ඔයාලට ඇති තරම් ගන්න හැකි මේ ඕනේ වෙනවා මේ මතක තියාගන්න දැනට මම මේ පොඩියට හැඳින්වීමක් විතරයි දෙන්නේ ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් තියෙනවා ටෙක්ස්ට් එක කැමති දේ දුන්න හැකි එකකට ඔයාලට මම නිකන් ටයිප් කරනවා එතනට දැන්ට ඊට පස්සේ තියෙනවා එතන රූලක් ඉන්න එක මම දාලා පෙන්නන්නම් ඒක පාවිච්චි නොකරද කිව්වොත් ඔයාලට දැන් මාකට් ඇනලයිස් කරද්දී මෙතනින් දැම්මොත් දැන් මාකට් එක මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යන්න බාස් කොච්චරද කාලය කොච්චරද එතෙන් ටිකෙත් කොච්චර ප්‍රොෆිට් එකක් තියලා බලාගත්ත එකේ ඒ වගේ තියෙනවා ඊට මේ ඇඳපුවා ඩිලීට් කරන්න ඕන මෙතන රිමූව් 14 ඩ්‍රෝ මගේ ඩ්‍රෝ 14ක් තියෙනවා ඒ 14 මෙතන ඩිලීට් කර හැකි මෙතන ඉන්ඩිකේටර් ඩිලීට් කර හැකි මේක දුන්නොත් එකපාරම ඩ්‍රෝවින් ටිකයි ඉන්ඩිකේටර් දෙකම ඩිලීට්ලා යනවා ඔයාලට පොඩි අදහසක් එන්නදී එහෙනම් මේකෙන් හඳුනනදී ඉස්සරහට මම මේක ඇනලයිස් ලයිව් ඇනලයිස් කරලා ඉන්ඩිකේටර් දාලා කරලා පෙන්නන්න දැන්ට පොඩි අයිඩියා එකක් තියාගන්න කොහොමද ඇනලයිස් කරන්නේ කියලා තව ගොත් මෙතන දැන් අපේ තියෙන්නේ ඩේ chart එක ඔයාලට මෙතනින් කැමති chart එකක් දාගත්ත හැකි මෙතන 1 hour chart එක දාගත්ත හැකි මේවට ෆේවරිට් තරුවක් දීලා තියාගන්න ඕනේ සාමාන්‍ය ඇනලයිස් කරන මාකට් වලට මම ඇනලයිස් කරන්නේ 50 සෝරි වැරදුනා සෙකන්ඩ් නෙමෙයි මම සාමාන්‍ය ඇනලයිස් කරන්නේ 50 minute 30 minute 44 minute 1 hour 4 hour 1 day එක මම මෙඩියන් ඇනලයිස් කරන 2 hour ඇනලයිස් කරනවා එතකොට ඔයාලට මෙතනින් යනවා කැමති මාකට් එක තෝරගන්න කැමති ටයිම් ෆ්‍රේම් එකේ ඇනලයිස් කරන්න තියෙන්නේ ලේසි එහෙනම් ඔයාලා ඇනලයිස් කරන ටයිම් ෆ්‍රේම් එක මෙතනින් දාලා තියාගන්න අර ගොඩම ලේසි වැඩේ කරගන්න මේ විදිහට ඔයාලගේ ට්‍රේඩින් view එකත් හදාගන්න ටෙම්ප්ලේට් දීලා කැමති ඒවට හරි එහෙනම් අද මේ වීඩියෝ නවත්තන හැමෝම channel එක subscribe කරලා ට්‍රේඩින් view හදාගන්න සෙට්ලා ඉන්න ඉස්සරහට